හැමෝටම අද අපි යන ඇබැන්ඩන් ප්ලේස් එකක් වීඩියෝ කරන්න කාලයකට පස්සේ අවුරුදු ගානකට පස්සේ මේක ඇබැන්ඩන් දන්න කියලා බලමු අපි. මේ වගේ සමහරක් තැන්වල ළමුත් තියෙනවා. මේක මේ ගහලා තියෙන ළම් එකක් තියෙනවා කියලා ඒ ළම් එක වැඩ කරනවා ඉන්නේ පෙන්නන එක ඇතුලේ. ඒ තියෙන්නේ ඒ ළම් එක වැඩ ඇත් වෙන්න. මේ බිල්ඩින් එකට ළම් එකක් දාලා තියෙන්නේ. बिल्डिंग बनाती है ना यार ये बनाना जाने थे फुटबॉल देने में थी මේක පේනවා මේ කෙටල් එක තියෙන ඒ කවර් එක ඉන්නවද කොහෙද පේන්නේ බලමු අපි අරකට ගිහිල්ලා look एक कैमरा साइकिल लगती है ना हमारा आँखों के लाइट टेक और में Woi, මේක ඇතුළ කඩ ලගි හිල්ලා කාමරේ ඇඳල් දෙකක් තියෙනවා ටීවී එක තියෙනවා ඒ පැත්තේ මොකක්ද වෙන්නේ ඇඳ ටීවී එකක් වගේ මොකක්ද තියෙනවා ඔක්කොම ඉතුරු කඩලා තියෙන වටේම නේ යා එකක් තියෙනවා මේ පැත්තෙන් යා look එකක් තියෙනවා මේක මේ පැත්තේ මාත් එක්කම ඉන්නේ මේකෙත් කලින් වගේම තමයි වීදුරු කඩලා ඉඳක් තියෙනවා මේ කාටරේ මේ රෙන්ට් කරන්න හරි ඉන්න හරි නවතැන් වගේ තමයි මම හිතන්නේ තියෙන්නේ මොකද මේ හැම එකකම නම්බර්ස් ගාලා තියෙනවා මේක 8 බෙඩ් තියෙනවා මෙතන සාර්ථක බෙඩ් එකක් තියෙනවා Jadi kita agak tenang nih, kita balon.
මේකත් සේම් මේකේ මයික්‍රෝවේව් එකක් තියෙනවා. ඒක නම් ඉන්නවනේ. මේක කඩලා දාලා ඒකෙත් කවුරුත් නෑ. අපි ඇතුළට යන්න පුළුවන්ද කියලා ගිහලා බලමු. එලාම එහෙම තියෙනවද දන්නේ නෑ. ලොක් කරලා මේකෙත් මේ කුෂන්ස් මේවා තියෙනවා. පොඩි තියෙනවා සෝෆා එකක් තියෙනවා. ඒකෙත් අර වගේම තමයි. මේ මම අර කලින් කිව්වේ ගෙදර මේ ඉලෙක්ට්‍රික් කේටර්ස් තියෙනවා කිව්වේ ගෙදර. කේටර්ස් ඉලෙක්ට්‍රික් කේටර්ස් තියෙනවා. කෝපි මැෂින් එකක් තියෙනවා. මේවා ගොඩක් තියෙනවා. ඒක ඉලෙක්ට්‍රික් බඩු. මේ අඩිපාරවල් පේනද මේ පනකොළ ගොඩ එහෙම පෑගිලා තියෙන. මේ කවුරු ඉන්නවද දන්නේ නැහැ මේකේ. ඒකත් ඔක්කොම කල්ලා බිනලා මම හිතන්නේ මේක එක අර මම කලින් කිව්වේ ලොකු බිල්ඩින් එකේ විතරයි එලාම හයි කරලා තියෙන්නේ. මම කකුල ඔයි මේ පේනනේ තියෙන්නේ බෝතල් තියෙනවා. හැම එකෙම සේම ඔක්කොම එක වගේ පොඩි ඇපාර්ට්මන්ට් වගේ මේ ඇඳවල්. මයික්‍රෝවේව් තමයි තියෙන්නේ. මේ පැත්තෙන් මේ ස්වීඩන් වල පළවෙනි ඇබැන්ඩන් ප්ලේස් වීඩියෝ එක තමයි මේ කරේ. තව තැන් ඔය බලලා තියෙනවා. යන්න වෙලා කියන්නේ ස්ටොක්හෝම් කිට්ටුව හුඟක් අඩුයි. ටිකක් දුරට යන්න ඕනේ. ඒකයි පොඩ්ඩක් කල් වෙලා යන්නේ. අපි මේ ගේ බැලුවේ නෑ. මේ ගේ අපි මේකෙත් බලමු දැන් ගිහිල්ලා.